ආයුෂ බොහෝ වේවා. ඔබ සැම සුවපත් වේවා. අත් දෙකේ ප්‍රශ්නෙට ඉතින් ගොඩක් දුර බැහැර ගමනක් කිය නේද? සැප නෑ ඉතින්. මේ කොයිද ගම? හලාවත පල්ලම. හලාවත පල්ලම එහෙම ඉඳලා තමයි ඇවිල්ලා තින්නේ. නෝනාව කර තියාගෙන ඇවිල්ලා කකුල් දෙක කලින් සනීප කරගත්ත කොන්දත් එක්ක. ඊට පස්සේ තිබුණා අත්තල අමාරුවක්. ඉතින් මට මං විද්‍යාව පෙන්නන්නේ මට කොහොම හරි එක දවසින් මේක හොඳ කරලා දෙන්න කියලා තමයි ඉල්ලුවේ. උරපත්තු එහෙම තිබුණා නේ මොනවද තිබුණා අමාරු. ඒ වාසේ උස්සන්න බැරුවද තිබුණේ. උස්සල වෙන්නන්න බෑ. හොඳයි. හරි හැල්වත් දැනෙනවා. අනේ ඇත්තටම මං මේවට කැමති නෑ. නමුත් තව කෙනෙකුට දැනගන්න මුදල් ගෙවලා කියන කරන සමාජයක මං ගැන දන්න හිතවත්තු හැමෝම දන්නවා. ඉතින් මම ප්‍රාර්ථනා කරන්නේ සුල්වංග සරණින් මහත්තයාගෙත් පොඩි කකුලේ මේකක් තියෙන එක දැන් ඕන එක්කන් ඇවිල්ලා මං කිව්වා එක දවසින් පුළුවන්ද කියලා ඇහුවා. මං කිව්වා ඉතින් පුළුවන් උපරිම මේ දෙයක් කරනවා. ඉතින් සාමාන්‍යයෙන් පාදවල ආබාධ වලට දින 4ක්, අත්වල ආබාධ වලට දින 3ක්, මොලේ මේ ඔළුවත් එක්ක හදන්න දින 1ක් අපි ගන්නවා දවසට පැය 4 ගානේ. එහෙම තමයි අපේ වැඩ. කැඳ වලින් තමයි බොහෝ දුරට හෙට බොන්න ඕනේ. හෙට ඉඳලා දවස් 3ක් බොන්න ඕනේ. කොනික කොල කැඳ දසරුවෙන් උඩින්ද යකිනාරම් කැඳත් මාරුවට බොන්න ඕනේ. එතෙම ගති එතකොට ගාන සමන වෙලා ඒවත් එක්ක යන්න කළු හීන පිහාලෙන්. එහෙනම් සුවයක් තියනවාද අවංකවම? සුවයක් අවංකවම තියෙනවා. ඒකින් දැන් දුර බෑර ගමනක් ආවේ නේද? ඉතින් තව දෙයක් මතක් කළා මේ සමිති සමාගම් වල ඉන්නවා තවත් දුප්පත් අයට පුළුවන් හැටියට උදව් කරන මහත්මයෙක්. ඉතින් ඒගොල්ලන්ගේ සමිතියකුත් තියෙනවා. ඉතින් මම ඒවත් හරි කතා බහේදී අපිට හමු වුණා. ඉතින් හොඳ සොඳුරු හදවත්. ඉතින් අපි සොඳුරු හදවත් සුවපත් කරනම දැනෙන සනීපය හරියට නිකන් අර මදනල වැදිලා හිතට ප්‍රබෝධයගෙන දෙන ස්වභාවික සුළඟක් වගේ. ඉතින් මේක හැමදාම ඔබ සුවෙන් සිටින්න සතුටින් ඉන්න. එයයි අපේ බලාපොරොත්තුව, එයයි අපේ පැතුම. එහෙනම් ડોક્ટર ගුල්ලාල්විස් YouTube නාලිකාව නරඹන ඔබ හැම දෙනාටම ආයුෂ බොහෝ වේවා. සෙනෙහස දලුලා වැඩේවා. සතුට සමගිය සහජීවනය සහයෝගය ලංකාව විතරක් නෙවෙයි මුළු ලෝකයේම දැල් වෙන ගිනි දැල් ඒ සියල්ලක්ම නිවි සිත් වලට අහිංසක ජනතාවට සුවය සහනය සෞභාග්‍ය උදා වේවා. ආයුෂ